ලංකාවේ කෙනෙක් ලබු සුපිරිගේම වලව්ව කියලා ඔයාලත් සර්ච් කරලා ගහලා බලන්න. මේකේ තියෙන දැන් යතුරක් හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා බලන්න. අපේ හිර කරලා තියෙන්නේ. කවුද මේ මාව හිර කරන්නේ? අපිව හිර කරලා තියන්නේ. හිර කරන්නේ මේ අපි. කඩාගෙන වෙන්න මේ කොයින් එකතු කර කර ඔයාලට පස්සේ වෙන්නන්නම් දාන්න ඕන එක මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුර වෙන්න ඕනේ. ඒක තමයි උවිත වැඩි හොදයි මේ කියන්නේ මේවා ගාපුවා අපිට හෙලිත් වැඩි වෙනවා. ඊට කලින් මේවා ගලාගෙන යන්න බෑ. මේවා ගලවන්න මම පැය දෙක දුන්නා යන්නේ. ඒක වෙනම කතාවක්. තමයි මේ ගෙදර බල්ලෙක් කෑ ගහනවා. මේ වලවේ බල්ලද කොහෙද මේ බිරියන්නේ? හලෝ ආච්චි මං ආවා. ආච්චි ආච්චි නම් පේන්නේ නෑ. කමන්නේ මේ රංකාදේ ටිකක් උසමු. මේවා තිබ්බ කියලා වැඩක් නැහැ මේ ආච්චිට. මේ ආච්චි කාර්යය මේ කොයින් ටිකක් එකතු අපේ වස්තුව හොරකම් කරන්න ඕනේ. මෙතන හැංගෙන ඕන තැනක් වගේ. හොරෙක් ඇවිත් අපේ වස්තුව හොරකම් කරන්න හොරෙක් ඇවිත්. දැන් මමද හොරා? මෙතන හැංගෙන ඕන තැනක් වගේ. අපේ මෙන්න එනවා. කඩානි විදාන ආ වෙනවනේ. පාවි මේ තියෙන නිදානක් ඉතින් ආයේ එක ගන්න තියෙන්නේ. අනේ ආච්චි වදයක් වෙන්න සොයන්නකො අප්පා. බලන්නකො මේ ආච්චිලා නිදානයක්වත් ගන්න දෙන්නේ නෑ. බලාගෙන ඉන්නේ වේ ඇස් මේ මෙතනට පේනවද මේ රතු පාට රැක් පේන්නේ කියන්නේ මේ හරිය මොන්නේ මේ කික්ක පේන්නේ නේ ප්‍රශ්නේ කවන්නේ අපිට හිටියත් එකයි නැතත් එකයි අපේ මේ සිය කොහොමද මට මිනිහෙක් සුවඳ දැනෙනවා. මම මිනිහෙක් නැතුව මේ යකෙක්ද අපේ හැපැත්තේ ආච්චි කියන්නෝ. මෙතන හැංගෙන ඕන තැනක් වගේ. හොඳ තැනක් ඉඳලා මෙතන හැංගෙන්නේ. හලෝ ආච්චි කොහොමද? මෙතන හැංගෙන ඕන තැනක් වගේ. මෙතන ගාටනවා. නැති පොඩක් යන්කෝ. පා වෙනවනේ.
මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. ඒ හෝ ගියා වැදුන්නේ නෑ අච්චියා අර ග්‍රේනියන් එකයි දෙන්නේ බෙල් එක හල්ලාගෙන මේ අච්චි ගහනේවත් දින්නේ ය වැඩන්නේ මන්න දුවගෙන හරි හරි අච්චි කොහමද ආව තාමයි කවුද ඔය අච්චි සිය පතා මගේ channel එක subscribe කරේ නෑ නේද සම්මේ මොන කෙන්ගිලියක් කරනවා මම දන්නේ නැතිලා මේ මිටියකුත් උස්සගෙන මේ ඔක නයිට් දෙන්න බෑ මං හිට ගිහින් අරන් ඉන්න සල්ලිය දැන් මේ නිදානින්ම තමයි මං අරන් ඉන්නේ මේ තියෙන මුරගලට මේ කොයින් ටික එකතු කරලා දාන්න ඕනේ මේ වෙවිල ඔය නිකම් පොල් එකක් තියෙන කොයින් නෙමෙයි ඔය බිම තියෙනවා හලෝ සී වට පේනවද මේ මම මේ මම මේ පයින්ද මේ ඩිස්ක් එක පිසු ඉන්න කොයින් එක පිසු ඉන්න කොයි මේ බෙන්නාති යා දැන් කොයි දුවන්න මෙහෙට මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. අනේ පා එනවනේ නේ යන්නකො පොඩ්ඩක් යන්න අර සීයා බලන්න මම පේන්නේ නැහැ වගේ කී හැබැයි දැක්කේ නැද්ද ළඟට ඇවිල්ලා තා පොඩ්ඩෙන් ගහන්නේ මේකේ ටැටියක් දැම්මම උන්වල සින්දුවක් ආගන්න පුළුවන් ලස්සන සින්දුවක් මමමයි කියන්නේ හරිද මම කියන ලස්සන සින්දු අහන්න පොඩ්ඩක් එවැනි මහලේ නාග මුරගල පරීක්ෂාවෙන් බලාපන් මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. අරගෙන පාමුලින් එහි තබාපන් කල් දොරක් ඇත ඇතුල්වීමට නාගත් සොයාපන් කොහෙන්ද මේ වාක්‍ය මත්තේ නිදහනක් නැත යකුට විල්ලක පුදාපන් ලස්සනයි නේ මං කිව්වේ හරි ලස්සනයි මම හිත වීරස්ටා ඉන්නේ යා චිකෝ යා කොයින් මේ කියාසේ කොයින් දැන් චීන යන්නේ උන්න ෆ්ලෑෂ් වුණා මුත් කරා මේක බැලුවා මොකද්ද මේ ඕක තියාගෙන ඉන්නේ ඇට සැකිලට මොකද මේ ලස්සන සින් අපේ අම්මෝ මං තුනේ ආයි ෆ්ලෑෂ් කරා දෙන්නට අචි තරගෙත් දුවම වයනාද මාත් එක තරම වයසටද වැඩ වයස විදියට ඉන්නේ බෑ පොයින්ට් 10ක් වුණා අයියා උඩට දුවන්න තියෙන නිකන් ආයේ කොසිය සීයන දුවන නිකන් ආයේ සුපිරි ගෝල් I think සී ඇවිල්ලා තාම පණ පිටින් මුද්දක් පොළ මුද්දක් පිළියට ආයිති තාම මේ 118යි නේ වයස 100 කියන්නත් බෑ මේ දුර කොහෙද දුරද බුදුම් පිවරයි මේ කොයින් එක
කොහෙද? හේ. අනේ වෙන්නේ මෙහෙම පහළ වෙයි. මට එහෙම පහළ වෙන්න බලයක් තිබුණා. කියන්නේ මම මේකෙන් කොහෙද සද්ද එන්නේ? හා ඒ ඉතුරු fridge එකේ මොනවද නැද්ද? මේ කොයි කිසි වැඩක් නෑ උන්ගේ. මේ ශාපලත් ඒ වලින්. මේ වගේ ශාපලත් නිකන් මල් හතර වැඩි මලක් වගේ. ඒක වැදුනෙත් නෑ. මේ ආච්චිට කම් නෙමෙයි SP ඉන්නේ නෑ. අපි එකතු අර බුරුසි කියන්නේ අර ගග හදුවන්නේ අර පිස්සුනේ මේ SP අන්න ඒකයි ප්‍රශ්නේ. අපි ඒකින්ද එකතු කළා මොකද්ද ඉන්නේ කන්නාඩියක් ගින්නේ මේ කවුරු නැත්තම් අයින්ස ආච්චි දැන් මට දුවන්නලු පිස්සුරි දැන් මට නිදන් තව එක කාසියයි මම මොකද උනේ මම මොකකින්ද යන්නේ ආයෝනේ මොකද්ද අර තියෙනවා ලීවර අන්න මේක මම හිතන්නේ මෙන්න මේ වල කී විතර මෙන්න කී බට් බෑම් මේ කොයි එකක් තියේ ලීවරේ තියේ දැන් කවුරුද මා දැක්කේ මොකද දින්නානේ මේ තාම දින්නේ නෑ අපේ මුණ ගැලේ අපේ මුණ රන්න එක්කුත් තියෙන විරාචි සියයි විරණාගේ ඩෝඩුවේ නවේ පෙවම්බේ හරි මෙන්න තියෙනවා මේ 100 ගලුවද කොහෙද ගානන්නේ හරි දීවරේ හරි දැන් අපි යන්නේ මේ ඊට කලින් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද කිසි වැඩක් නැහැ මෙච්චර වීඩියෝ බලනවා නේ ඔන්න එහෙනම් අපි ගියා ආයෙත් මේ තියෙන්නේ නිදානේ ඒක තමයි නිදා හැමතැනම රත්තරන් මැණික් වලින් පිරීලා සුපිරිය හා මොකද සද්දේ සිරි ගෝට ඉවර ටූ වින් කන්ටිනියු එහෙනම් මොකද්ද ඔයාලට මේ ගේම් එක ගැන හිතෙන්නේ ආයිත් 2B කන්ටිනියු කියන්නේ තව එකක් එනවනේ එහෙනම් ඒකත් අපි ගහලා බලමු එහෙනම් let's it bye නම් බයි මල්ලිය පිය මල්ලිය නෙමෙයි මොකෙක් හරි කමන්න